to my channel Gaya to go. කොහමද යාළුවනේ ඔයාලට අදත් ඔයාලව ලස්සන තැනකට එක්කන් ආවා. අපි ඉන්නේ ඔක්ලන්ඩ් ග්‍රීන් ලේන් වල කෝන්වොල් පාක් එකේ. ඉතින් මේකත් ගොඩක් ලස්සන පාක් එකක් ඔක්ලන්ඩ් වල තියෙන. ඉතින් බලමු මොනවාද මේකේ තියෙන ලස්සන දේවල් කියලා. එහෙමනම් නැන්දිලා ඉන්නවා අපිත් එක්කම. ඕකේ එහෙනම් කියන්න බලන්න අපි දැන් කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි ආව මල් බලන්න නේද? ලස්සන පාක් එකකට නේද? නේද සුදුමනික? දෙකද? අපි yes අපි යන් මේ පැත්තට. මේ පාක් එක ඉතින් ගොඩක් ෆේමස් මේ චෙරි බ්ලොසම් තියෙන කාලෙට ගොඩක් කට්ටිය එනවා සෙනග සෑහෙන්න පිරීලා අපි යනකොටත් මේ පාක් එකේ අපි යනකොට මේ ඇත්තටම මේ මල් ඉවර වෙන කාලේ දැන් ඒ වුණාට ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි මේ හැමෝම කැමතියි ඇවිල්ලා එන්ජොයි කරන්න. ඉතින් මේ පාක් එකට ගොඩක් කට්ටිය වෙඩින් ෂූට්ස් වලට පවා එනවා. බර්ත්ඩේ පාටිස් එක ඉවෙන්ට්ස් පොඩි පාටිස් මේ ප්‍රයිවට් අයට ගන්න පුළුවන් ඇවිල්ලා. මේ බලන්න මේ ට්‍රී එක මාර ලොකුයි. මේ හරිම ලස්සනයි මම හිතන්නේ අවුරුදු බර ගානක් පරණ ට්‍රී එකක් වෙන්න ඇති. 150ක් 200ක් විතර පරණ ඇති මේ ගානක්. ඉතින් මේ වගේ ගොඩාක් ලස්සන තැන් තියෙනවා. ඔයාලට අර ඈත පේනවද දන්නේ නැහැ මේ පොඩි ස්මාරකයක් වගේ එකක්. එතනටම යන්න පුළුවන්, නගින්න පුළුවන්, වාහනේ යනවා නම් එහෙම යන්න පුළුවන්, වෝක් කරනවා නම් එහෙම යන්න පුළුවන්. අපි යන්න යන්නේ නැහැ. සෑහෙන දුරක් තියෙනවා ඒකට වොක් කරන්න. එතෙන්ට ගියාම වටේම පේනවා. මෙතෙන්ට ආවම ඇත්තටම මට මතක් වෙන්නේ අපේ මේ හග්ගල පාක් එක. ඒ වගේ අර ෆීලිං එකක් එනවා. මොකද මේ තියෙන ගස් ඒ දේවලුත් එක්ක. මේ තියෙන්නේ මේ පාක් එකට ලෑන්ඩ් එක ගිෆ්ට් කරපු කෙනා. සර් ජෝන් ලෝගන් කැම්බල්. එයා තමයි gifted 230 acres of Cornwall Park. එයා තමයි ඒ ලෑන්ඩ් එක ගිෆ්ට් කරලා තියෙන්නේ. මේ පාක් එකත් එක්ක ඇත්තටම මගේ මතක ගොඩක් තියෙනවා. 2016 වල අපි ටවුරංගා ඉඳලා ඔක්ලන්ඩ් ආපුවාම අපේ ගේ තිබ්බේ ග්‍රීන් ලේන් වල. මම ජොබ් එක කරේ එප්සම් වල. ඉතින් මේ පාක් එක මැද්දෙන් තමා හැමදාම වැඩට යන්නේ. ෂෝට් කට් එකක් විදියට මේ පාක් එක මැද්දෙන් තමා ඉතින් යන්නේ.
පාන්දර 2ට 3ට ජොබ් එක ඉවර වෙලා මේ පාක් එක මැද්දෙන් එනවා. මේ ඔයාලට පේන මේ කැලයක් වගේ තියෙන මේකේ පොඩි ෆුට්පාත් එකක් තියෙනවා. ඒ ෆුට්පාත් එකෙන් තමයි හැමදාම එන්නේ. සේෆ් ඉතින් එහෙම මේ කිසිම ප්‍රශ්නයක් නම් උනේ නෑ මට. රෑට ඉතින් එනකොට බැටළුව කෑ ගහන සද්දේ බැටළුවයි තමයි ඉන්නේ වැඩිපුරක්ම. ඒ වෙලාවට වෙන කවුරුත් නම් ඉතින් පාක් එකේ එහෙම මේ ඇඳිලා ඉන්නේ නෑ රෑට. සේෆ් මාරම විදියට මන් දන්නේ මේ මට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. එච්චර රෑ වෙලා මම තනියෙන් මේ පාක් එක මැදින් වෝක් කරන් මේ ආවා. අවුරුදු 1මාරක් විතර ඩේලි මේ පාක් එක මැද්දෙන් එහෙටයි මෙහෙටයි ගියා මේ ජොබ් එකටයි ගෙදරටයි ඉතින් ඉන්න යන්න. අපේ පොඩි එකාට ගහක් සෙට් වෙලා නගින්න ගහට නගන්න එක්ක යන්න. යාකෝ බාණ්ඩේ දෙන්න. කඩ ලොකු ගහක් මේ. මේකේ තියෙන ගොඩක් ගස් එහෙම මම හිතන්නේ අවුරුදු 100කටත් වැඩිය පරණ ලොකු ගස් තියෙනවා. අයි බබා. careful ah. අර උඩට නගින්න. අර උඩට නගින්න. You want to go? Come with me. I want to go from that side to there. Which side? I'll show you. Oh, show me, show me. This much. Okay. ජෝන් මෝගන් කියලා කෙනෙක්. මේක පාක් එක මේ කරපු කෙනා. ඉතින් මේ එයා හදලා තියෙන පොඩි කොටේජ් එකක් වගේ එකක් තියෙනවා. ඒ හරියට තමයි ඇවිල්ලා ඉන්නේ. මුලින්ම එයා ඒක යොස් කරලා තිනවා. එයාගේ ෆැමිලි එකයි ඉන්න මෙහි ඕස්ට්‍රේලියාවේ ඉඳලා මෙහිට ආවට පස්සේ ඊට පස්සේ එක අය මේ පාක් එක බලා ගන්න කෙනා. මේ ඒ වගේ ස්ටෝමන් ඒ වගේ අය තමයි ඊට පස්සේ ඉඳලා තියෙන්නේ. මේ පෙන්නන එක නෙමෙයි මේ තියෙන කොටේජ් එක. මේක තමයි ඉඳලා තියෙන පොඩි ගයක් වගේ එකක්. මේ පැත්තෙන් ඔයාලට යන පාරක් පේනව නේද? මේ පාර යන්නේ මම අර කිව් ඉස්සලා පෙන්නුවේ වන්ත්‍රි හිල් අර පොඩි ස්මාරකයක් වගේ එකක් තිබ්බේ. මේ පාරේ ඩ්‍රයිව් කරගෙන යන්නත් පුළුවන් නැත්නම් වෝක් කරන්නත් පුළුවන්. උඩටම මේ ගිහින් බලමු මේ කොටේජ් එකට. තියෙන්නේ අල්ලගේ ලිවිං රූම් එක. අර ඒ කාලේ පරණ මේ තිබිච්ච විදිහටම ඉන්නේ තියෙන දේවල්. මේ තියෙන්නේ ඒ පොඩි ඉදාලා තියෙනවා. සජ්ජෝ ලෝකල් කැමරා තියෙන්නේ ඒක ඉස්සර තිබිච්ච විදිහ. बेडरूम में का ये पाविච්ච කරපු දේවල් එහෙමම තාම තියලා තියෙනවා.
මේ පැත්තට ගියාම අතන තියෙනවා ඩයිනිං රූම් එක. මේ ඉතින් 1840 හදපු දේවල් තාම පරිස්සම් වෙලා තියෙනවා. වුඩන් මේ ඔක්කොම වුඩන්. ඒ වුණාට තාමත් තියෙනවා. තියෙන්නේ මේකේ හිටපු කට්ටිය රෙසිඩන්ස් කොටේජ්. මෙයාලා තමයි එකේ ඉඳලා තියෙන්නේ above left. මෙයා තමයි සර් ජෝන් ලෝගට් කියලා කියන්නේ. මේ තින්නේ තවත් බෙඩ්රූම් එකක්. මේ විදිහට තමයි පුංචි හොටෙල් එකක්. මෙතන Tentu mau pakai kan penak. මම ඉස්සෙල්ලා කිව්වේ අපි ඉතින් මේ කිට්ටුව මුලින්ම හිටියේ කියලා. අපි ගොඩක් වෙලාවට මේ පාක් එකට එනවා. යාළුවෝ කට්ටියකේම බාබකියු එහෙම දාලා තියෙනවා. මේකේ බාබකියු ස්පොට්ස් හදලා තියෙනවා. මේ අපිට ගෑස් එකක් අරන් ඉන්න ඒ දේවල් විතරයි තියෙන්නේ. අනිත් හැම ෆැසිලිටි එකක්ම තියෙනවා ඉතින්. ඒ විදිහට ලස්සනට ඩිවලොප් කරලා තියෙන එක ඇත්තටම හරිම ෂෝක්. මේ වගේ පාක් එකකට ආවොත් හැමදේම තියෙනවා. කන්න බොන්න වොෂ්රූම්ස් ඒ වගේ දේවල් හැම දෙයක්ම හදලා තියෙනවා. පොඩි ළමයිට ස්ට්‍රෝල් එකක් පවා ගෙනියන්න ඒ විදිහට තමයි මේ හදලා තියෙන මේ දේවල් එක්කම families එක්කම ඇවිල්ලා කට්ටියට enjoy කරනවා විදියට. Yes. ඔහොම තමයි ඉතින් එදා දවස් අපේ ගෙවුනේ. පොඩි දෙන්නත් හවස වෙනකම් හොඳට එන්ජොයි කරා. අපි ඉතින් දැන් යන්න කියලා තමයි හදන්නේ. ආයෙමත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙමුකෝ එහෙනම්. අන්න මේ ෂීප්ස්ලා ඉන්නවා. පේනවද ඔයාලට? ගොඩක් ඉන්නවා අර පැත්තට වෙන්න. You see Baba? There's black sheep and white sheep. Black? Where's the black sheep? Yeah. Over there? Yeah, white. Looks like black sheep. Don't put over there. Yeah, the babies. Oh, you see over there, the tiny one? Sheep! Oh, sheep are there. Sheep are at the playground. Yeah, that's their playground. Ne?
අර ගහ යටත් තියෙනවා බබා දැක්කද අර? Me? Me?